මේ බොළඳ සෙල්ලම දැන් ඇති. කොයි දේත් හොඳටයි. ගෑනුන්ගේ විකාර බලන් ඉදලම මං එපා වෙලා හිටියේ. එහෙනම් ඉතින් දැන්වත් අපි හරි වැඩට බහිමුද? පුජිකාව නෝනා අලුත් සමාගම්වල හුඟ දෙනෙක් මෙහෙමයි. පොඩ්ඩක් දෙවුණුනාම හිතන්නේ හරි ලොක්කෝ කියලා. නෙක්ස්ට් ඉනෝවේෂන් එකට මේ මොහොතේ ඉඳලා සංනිවේදන ශාස්ත්‍රයට අදාළ කිසිම රාජ්‍ය කිවිසුමකට ඇතුල් වීම තහනම්. මේ තහනමෙන් අපිට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. අපි වගේ සමාගම් ගැන මිනිස්සු කොහොමත් සැක කරනවා. මේ ව්‍යාපෘති අපි නවත්තලා දාමු. නවත්තන්න කොහෙත්ම නෑ. මේකට තව ක්‍රම තියෙනවා. වෙන ක්‍රමයක් තියෙනවද? අපිට වැරදුණු තැන තමයි අර ගෑනු කෙනාගේ හිත දිනන්න හදපු එක. ඒක මගේ විදිහ නෙවෙයි. සවාකිව සම්බන්ධ කරගන්න එක වරදක්ද? එයාගේ ගිවිසුම අවලංගු කරන්න. අපි එහෙම නොකලත් මං හිතන්නේ එයා ආයෙයි කියලා. එයි මොකද උනේ? මං දන්න විදිහට සවාකිට ඊයේ 10ට වෙන තැනක දෙවෙනි ඉන්ටර්විව් එකක් තිබුණා. ඉන්ටර්විව් දෙවෙනි එක? එයාට ලොකු අවස්ථාවක් තිබුණා. ඒ වුණත් මේ ප්‍රශ්න නිසා අපිට යාව ඊයේ ගෙන්න ගන්නේ නැතුව ඉන්න තිබුණා අපරාධේ. ඔව් ඒක ඇත්ත. ඒක දාලා ඊයේ මෙහෙ ආවේ ඒක යාට වැදගත් නැතුව ඇති. මොකද? ඔයා කොහොමද වටිනාකම දන්නේ? අන්තිම ඉන්ටර්විව් එකක. ඔයා රස්සාවල් හෙව්වයේ? ඔව් මන් දන්නේ නෑ තමයි. මුළු හදවතින්ම එයා අපේ උදව්වට ආවේ. ඕනවට වැඩි අනුන් ගැන වද වෙනවට එයාට හොඳ පාඩම.